නමෝ බුද්ධාය. මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ජීවිතේ අමතක නොවන දවස් දෙකක්. ඉතින් මේ පළවෙනි දවස අද උදේම අසපුවට ආවා. මොකද අද බෝධීන් වහන්සේ වටා තියෙන බෝමළුව වැඩ කටයුතු තාම තියෙනවා. ඉතින් ඒකට ශ්‍රම දායකත්වය දෙන්න අද මම ආවා. මාත් එක්ක තව 6 දෙනෙක් වගේ හිටියා. ඉතින් ඔයාලට පේනවා තාම මෙතන වැඩ ඉතුරු වෙලා තියෙනවා. මේ ඔයාලට පෙන්න ගහ ළඟට වෙනකම්ම පස් තිබ්බා. අපි මේ පැත්තට බෝමළුව පැත්තට පස් දැම්මා. ඉතින් මේ දෙවෙනි දවසේ අපි උදෙන්ම දානය සකස් කරගෙන කුටියේ ස්වාමීන් වහන්සේට දානය අරන් යන ගමනේ මේ ඉන්නේ. මේ කොන්ක්‍රීට් පාර දාලා තිබුණාට මේක ලොකු කැලයක්. ඉතින් කන්ද උඩ තමයි කුටිය තියෙන්නේ. අපි උදෙන්ම අපේ ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා දානය අරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ තියෙන ලී ගණ්ඩාරය. ඉතින් මෙතනින් කුටිය පැත්තට යනවා නම් ඒ ලී ගණ්ඩාරයෙන් 3 සැරයක් තට්ටු කරලා තමයි යන්නේ. ස්වාමීන් වහන්සේට අපි එනවා කියලා දැනුම් දෙන්න ඕන නිසා. ඉතින් මේ වලට පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය. කුටිය කිව්වට මේ බිත්ති බැඳලා වට කරලා මොකුත් නැහැ. මේ ඔයාලට පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන සක්මන් මළුවයි. ඒ වගේම මේ මෙතනින් පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ඉඳගෙන ඉන්න ස්ථානය. මෙතන මිනිස්සු වැඩි ඉන්නේ හැම වෙලාවෙම වගේ. ඉතින් මිනිස්සු දානේ දෙන්න විතරයි මේ හරියට වෙන්නේ. හරි නිස්කලංක පරිසරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි කට්ටිය ගෙනාපු දානය හැමෝගෙම එකට එකතු කරලා මේ වගේ අහුරගෙන තියාගන්නවා. ස්වාමීන් වහන්සේ මෙතෙන්ද වැඩම කරලා මේවා හැම එකක්ම අතගස්සලා දානේ ගන්නවා. ඉතින් දැන් අපි මේ දානේ පූජා කරලා යන ගමන් මේ පෙනෙන්නේ අලිවැට. ඉතින් මේ හරියට අලියෝ එනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට කරදරයක් හරි සිද්ධ වුණොත් කියලා තමයි ගමේ සියලුම දෙනා එකතු වෙලා දායක සභාවේ සියලු දෙනා එකතු වෙලා මේ වගේ ස්වාමීන් වහන්සේගේ කුටියේ වටේට අලිවැටක් හදලා තියෙන්නේ. ඉතින් ඒ දවසේ හවසම මම ගියා අසපුවට මල් වලින් චෛත්‍යයක් නිර්මාණය කළා. ඒ චෛත්‍ය වන්දනාවට මල් සෑ වන්දනාවට. ඉතින් අපි ගියපු වෙලාවේ ගොඩක් කට්ටිය හිටියේ නැහැ. ඉතින් මේ වගේ මල් වෙන් කරලා මල් වර්ග වෙන් කරලා අපි හදාගත්තා. ටික වෙලාවක් යද්දී ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරලා චෛත්‍ය හදන්න නියමිත ආසනය සකස් කරා. ඉතින් මේ වගේ සුවඳ දුම් පතුරු වෙලා ධාතුන් වහන්සේ වැඩම කරනවා. ඊට පස්සේ මේ වලට පෙන්නන්න තියෙන මේ පොඩි ළමයි වගේක් සුවඳ දුම් තමා මේ වටේට අරන් යන්නේ. ඉතින් ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ මල් වලින් මේසය තවරලා ඒක උඩින් තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ මල් සෑදෙන්නේ එම ධාතුන් වහන්සේ වටාවට මල් දාලා. ඉතින් අසපුවේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේදී වැඩම කරලා ස්වාමීන් වහන්සේලා තමයි මේ මල් සෑය සදන්න මූලිකත්වයේ දරන්නේ. ඒ වගේම ගිහි අපිට මේකට මල් සෑයට
මල් දාන්න අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒ අවස්ථාව ලබා දෙනකම් අපි හැමෝම පැත්තකට වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ඔයාලට පෙනෙන්නේ අපි සියලු දෙනා එකතු වෙලා සකස් කරගත්ත ගිලන්පස දානය පූජා කරන වෙලාව. ඉතින් ස්වාමීන් වහන්සේලා මේව අරගෙන සම්බුද්ධ පූජාව පූජා කරනවා. පැන් පූජා කරන එක තමයි මේ තියෙන්නේ. පැන්, බෙහෙත්, ඖෂධ මේ දේවලුත් අපි සම්බුද්ධ පූජාවට, ධාතු වන්දනාවට පූජා කරනවා. මේ ඔයාලට පෙනෙන්නේ පහන් පූජා කරන එක. ඉතින් අපි සකස් කරගත්ත පහන් මේ විදිහට ස්වාමීන් වහන්සේලාට අතින් පූජා කරන එක තමයි මේ කරන්නේ. ඉතින් අපේ මාමෙවුනා අසපුවේ ස්වාමීන් වහන්සේලා මේ වගේ පුංචි දරුවන් මේ දේවල් වලට කැමැත්තක් ඇති කරවන්න එයාලට මූලික තැන දීලා මේ කටයුතු වලට සහභාගී කරගන්න විදිය තමයි මේ ඔයාලට පෙනෙන්නේ. ඉතින් මේ සියලු දේවල් පූජාවලින් පස්සේ අපි චෛත්‍ය වන්දනාව ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කරනු ලැබුවා. ඊට පස්සේ පිරිත් දේශනයකුත් පැවැත්වුණා. ධර්ම දේශනාවක් පැවැත්වුණා. මේ ඔක්කොම ඉවර වෙලා අපි 8ට විතර අසපුවෙන් පිටත් වුණා ගෙවල් වලට යන්න. ඇත්තටම හරිම සතුටු දවස් දෙකක් තමයි මගේ ජීවිතේ මේ සිද්ධ වුණේ. මේ දවස් දෙකේම ගොඩක් පින්කම් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා මේ දේවල් මගේ මතකය තියාගන්න සහ දකින කෙනෙක්ට මේ වගේ පින්කම් කරන්න ආසාවක් ඇති වෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. මිනිස්සු ජීවිතේ විඳින විදිහවල් එක එක විවිධාකාරයි. ඉතින් ඒ විවිධත්වය අතරට මේ වගේ පින්කම් කරගන්න එකත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. නමෝ බුද්දාය.